මූත්‍රා කරන හැම වතාවකම ඇඟ හීරි වැටෙන තරම් දරා ගන්න බැරි දැවිල්ලක් වේදනාවක් ඔබට තියෙනවද? කාන්තාවන් අතර ඊටාම බහුල හැබැයි ගොඩක් අය ලැජ්ජාවට හංගගෙන ඉන්න මේ පීඩාකාරී තත්වයට විනාඩි කිහිපයකින් සහනයක් දෙන විශ්මිත අත්බෙහෙත් කිහිපයක් අද අපි බලමු. මූත්‍රා දැවිල්ල එහෙමත් නැත්නම් urinary tract infection කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යෙන්ම අවශ්‍ය තත්වයක්. හැබැයි රෝගයේ මූලික අවස්ථාවේදී එහෙමත් නැත්නම් රැයක දවාලක වෛද්‍යවරයෙක් හමු වෙන්න යනකල් අපේ නිවසේ තියෙන දේවල් වලින් මේ දැවිල්ල සහ වේදනාව ක්ෂණිකව පාලනය කරගන්න පුරුවන්. පළවෙනි සහ බලගතුම ක්‍රමය තමයි කොත්තමල්ලි වතුර. කොත්තමල්ලි මේස හැඳි දෙකක් හොඳින් සෝදලා වතුර වීදුරුවකට දාලා රැයක් පුරා පෙඟෙන්න හරින්න. උදේට ඒ වතුර පෙරාගෙන හිස් බඩ පානය කරන්න. සිරුරේ අධික උෂ්ණත්වය අඩු කරලා මූත්‍රා මාර්ගයේ ආසාදන නැති කරන්න කොත්තමල්ලි තරම් තවත් දෙයක් නැහැ. දෙවනි වටිනාම ඖෂධය තමයි තැඹිලි වතුර. තැඹිලි වතුර කියන්නේ ස්වභාවිකවම මූත්‍රාකාරකයක්. එනම් මූත්‍රා පිටවන ප්‍රමාණය වැඩි කරනවා. ඒ මගින් මූත්‍රා මාර්ගයේ ඉන්න බැක්ටීරියා ඉක්මනින් ශරීරයෙන් පිටමන් කරන්න උදව් වෙනවා. දැවිල්ල තියෙන වෙලාවට කුරුම්බා හෝ තැඹිලි ගෙඩියක් බොන්න. තවත් සාර්ථක දේශීය අත්බෙහෙතක් තමයි පොල්පලා. පොල්පලා ගහේ කොළ, මුල්, අතු හැමදේම වේලලා තම්බල පානය කිරීමෙන් මූත්‍රා ගල්පවා දිය කරන්න පුරුවන් බලයක් තියෙනවා. මේව බොනකොට සිරුර ඇතුළත හොඳින් පිරිසිදු වෙනවා. මේ හැම අත්බෙහෙතකටම වඩා වැදගත් දේ තමයි හොඳින් වතුර බොන එක. දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් බොන්න. එවිට මූත්‍රා සාන්ද්‍රණය අඩු වෙලා වේදනාව අඩු වෙනවා. මතක තබා ගන්න දැවිල්ල සමග උණ කොන්දේ වේදනාව හෝ රුධිරය පිට වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. මේ වගේ සෞඛ්‍යමය තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට නිරෝගී දවසක්.